Hello guys, ඔයාලා සාදරයෙන් පිළිගන්නවා දිනු ගේමින් මගේ YouTube channel එකට. අද තරගයේ මුලින්ම අපි කාසිය වාසිය වලකා බලමු. අද එංගලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර උණුසුම් තරගයක් තියෙනවා. කාසිය වාසිය ජයග්‍රහණය කරන එංගලන්ත නායකයා මුලින්ම පන්දු යැවීම තෝරා ගන්නවා. These players will be taking the field today. Both teams look balanced and eager to perform. Ladies and gents, please stand up for the national anthems. අපි ඕපන් එකට පැතුම් නිස්සංකයි කුසල් මැන්ඩිස් යමු. Wonderful venue. We have the umpires walking out with the new ball in their hand. Openers walking in and the crowd cheering in anticipation. මුල්ම ඕවරේ ජොෆ්රා ආචර්ගෙන් බලමු පැතුම් නිස්සංක කොහොම මොන දෙයිද කියලා. ජොෆ්රා ආචර්ට පළවෙනි පන්දුව ඩොට් පන්දුව දෙවෙනි ගෝලේ wow ලස්සන හතරේ පාරක් පැතුම් නිස්සංකගේ ඒක මාරු හතරේ පාරක් දැන් නම් කන්ට්‍රෝල් එක ටික ටික හැදීගෙන එන්නේ ඒත් තම හරියට නම් බෑ Amazing to be more disciplined with his lines. තුන්වෙනි ගෝලේ එක ලකුණයි He's a single there. Good running. Directed as a දැන් කුසල් මෙන්ඩිස් පන්දුර බාර දෙන සූදානම්. කුසල් මෙන්ඩිස්ගේ පළවෙනි පන්දුව අවු ඩොට් පන්දුවක්. good bowling. It beats them all. He didn't get any time. කුසල් මෙන්ඩිස් එක ලකුණක් ලබා ගන්නවා. Well placed. ජොෆ්රා ආචර්ගේ පස්වෙනි පන්දුවට ලකුණු දෙකක් පැතුම් නිස්සංකගෙන්. ඔයාලට පුළුවන් නම් මාව subscribe කරගෙන යන්න ඉතින්. දෙවෙනි ඕවරය දෙවි යනවා රන් අවුට් එකක් කලබලේනේ. චික් මොනක් කලබලයට රන් එකේ වුණා. පැතුම් නිස්සංක අවුට් වෙනවා. දැන් දසුන් චානක බලමු දසුන් චානක කොහොම කරයිද කියලා. කලකුණයි ලකුණු හතරයි. ලකුණු හතරක්. තවත් ලකුණු දෙකක්. ලකුණු දෙකයි. දසුන් ශානක Nice throw straight to. They'll have that security. බෝලෙට ලකුණක් නෑ. බලමු අන්තිම බෝලේ. අවුට්. ස්ටම් chance එකෙන් දෙවි යනවා දසුන් ශානක. ඕවර් දෙක අවසන් වෙන ශ්‍රී ලංකාව කණ්ඩායම ලකුණු 15යි. විකට් දෙකයි. බලමු එංගලන්තය කොහොම මුහුණ දෙවිද කියලා. බලමු චන්දු වික්‍රමසිංහගෙන් පටන් ගමු බලන්න අලුත් බෝල කෙනෙක්. ෆිල් සෝල්ට් මුල පන්දුර මුහුණ දෙනවා. ලකුණු 4යි. පටන් ගන්න උණු ගුණ ලකුණු 4ක්. එංගලන්ත කණ්ඩායමට දෙවෙනි බෝලේ කලකුණයි කලකුණ ලබා ගන්නවා. දැන් ජෝස් බට්ලර් බලමු බට්ලර් කොහොම කරයිද කියලා. බට්ලර්ගේ මුල්ම පන්දුව ලකුණු 4යි. බටරයි ලකුණු 4ක් ගන්නවා පළමු පන්දුවෙම. වෙන පන්දුව කලකුණයි. කිසිම කලබලයක් නැතුව ලකුණු ටික ලබා ගන්නවා එංගලන්ත කණ්ඩායම. අපේ නම් ස්පීල් අපේ උන් කොහොමත් එහෙමනේ. තවත් ලකුණක්. ඒකත් මිස්. ගේම් එකත් එකයි නැෂනල් ටීම් එකත් එකයි. තව ලකුණයි. ඒකත් මිස්. එක පිට පන්දු 3යි මිස්ෆීල්ඩ් 3යි.
මේ Well, the කන්ට්‍රෝල් එක captain has හදා ගන්න decided ඕන taking බලන්න. the pace of the more fielders outside ඔටෝ the inner දාලා circle. තියෙන්නේ. Good shot for a single. ඕවර්ට්‍රෝ. මුන් Came around පිස්සුනාට quickly නෑ to ගේම් cover the එකෙත්. throw. Easy enough for the batsman to play for a single or අකුණු a two දෙකයි. if they run well. මැච් එක ඩ්‍රෝ. I tell you what, he uses the crease well to play the spinners. තවත් ලගුණු. Turned away for a single. ඉංගලන්ත කණ්ඩායම කඩලු 10කින් This has been මැච් එක an දිනනවා. impressive performance. They got ඕවරේ just බෝල් about 3න් මැච් එක everything ඉවර right කරන්න. today. A හරිද? මගේ channel එක well-deserved subscribe win. කරගෙන like කරලා comment කරගෙන යමුනේ. ආය හම්බෙමු නම් good bye.